බලන්න මේ බුදුරෝධය අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා වගේ නේද? මේ තියෙන්නේ දකුණු ආසියාවේ විශාලතම පහන් කෝඩුව වෙන මිල්ලතේ පහන් කෝඩුව. හැබැයි මම නම් විශ්වාස කරන්නේ මේක ලෝකයේ විශාලතම පහන් කෝඩුව කියලා. ඉතින් අපිට හිතා ගන්නවත් බැරි උසක් වන අඩි 62ක් උස මෙම කූඩුවේ පටාචාරා කතාවස්තු මූලික කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. කූඩුව නැරඹීමට ඇතුළත ඕනම කෙනෙක්ගේ ඇස්මට මෙහි පටාචාරාගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් දෙදෙනාගෙන් ගඟේ ගසාගේ දරුවා ඇස්මට මේ නිර්මාණය කරලා තියෙන අතර ඒ නාගයා වෙසෙන හුඹහ ඉතාමත් ඇත්තම දේවල් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒවා ඔබට වටහා ගන්න පුළුවන් මේ බුදුරුව කොච්චර තාත්විකද කියලා බලන්න. ඇත්තටම ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා වගේ නේද? ඒ විතරක් නෙමෙයි අනිත් දරුවා උකුස්ස අරගෙන යන ආකාරය ඉතාම අපූර්ව විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. මං කියවනේ මේ කුඩු අඩි 62ක් උසයි කියලා. මේ අඩි 50 ගණක් උසින් අති දැවැන්ත පක්ෂියෙක් නිර්මාණය කරලා ඒ පක්ෂියා තට්ටු සලමින් ගමන් කරනවා මේ කුඩුව වටේ. ඒ පක්ෂියාගේ අතේ දරුවව ලස්සන නිර්මාණය කරලා තියෙන මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් පේනවද? ඔයාලා පටාචාරා කතාවස්තු අහලා ඇතිනේ. ඒක අහනවා වගේ නෙමෙයි. ඇත්තට මේ කතාව සිදුවන අවස්ථාවේ අපි එතන හිටියා හා සමානව හැඟීමක් ඇති වෙන විදිහට මේ නිර්මාණය කරලා තියෙනවා. මොකද කිව්වොත් මම කලින් දාපු වීඩියෝ එකේ තියෙනවා මේ ලස්සන කූඩුව එකපාරට විවිධ ආලෝක රටා තියෙන මේ කූඩුව ආලෝකේ නැති වෙලා ඇත්තටම වහින විදිහට ශබ්ද සහ ආලෝක තරංග වලින් අකුණු ගහන වහින ඒ හැඟීම ඇති කරලා මේ කතාව නිකන් අර ඉතාලම නවීන ෆිල්ම් හෝල් එකක ඉඳන් ෆිල්ම් එකක් බලනවා හැඟීමක් ලබා දීලා දිනවා. ආයි ටික වෙලාවක් යද්දී ඒ සියල්ල නැවතිලා ක්‍රමානුකූලව කතාවත් සමග පහන් කූඩුව අපූර්වට කැරකෙනවා. නිකන් මේ නවීන තාක්ෂණය යොදාගෙන තිරස් අතර ඒ මේ අතර පැටවුන්ගේ පව කැරකෙමින් ඒ දේවල් හොඳටම ඩීටේල්ස් සමගින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් බලන්න.